දැන් වෙලාව 8යි. 8 ඉඳන් 8:05 දක්වා තමන්ගේ ගෙවත්තේ ඉන්න මේ රිලව් කීයද? පඳුරෝ කීයද? දඬුලෙන්නෝ කීයද? එහෙම කියලා යවන්න ඕනේ. වෙලාව උදේ 8යි. අද රිලව් ගණන් කරන දවසනේ. ලංකාව පුරාම සත්ත්ව සංගණනයක් කරන දවස නේද? හරි. 8 ඉඳන් 8:05 වෙනකන් තමන්ගේ දර්ශන පතේ තියෙන ඉන්න සත්තු ටික ලියලා යවන්න ඕනේ. කියලා එහෙම එකක් තියෙනවා දන්නවද නේද? දැන් ඒක මෙහෙමයි. අහගෙන අහගෙන අහගෙන. දැන් වෙලාව 8යි. 8 ඉඳන් 8:05 දක්වා තමන්ගේ ගෙවත්තේ ඉන්න මේ රිලව් කීයද? පඳුරෝ කීයද? දඬුලෙන්නෝ කීයද? එහෙම කියලා යවන්න ඕනේ. ඔයාලට හිතෙන්න පුළුවන් ඒක නිකන් අර වැඩක් නැති වැඩක් කියලා. ඒකේ මාර ගණිතයක් තියෙනවා. ඒක දැන් ඔයාලට හිතෙනවානේ මේ. එතකොට ඔය කියන කොළ වලින් එන ඉලක්කම් ටික එකතු කරලා මේ සත්තු ගන්න මෙච්චරයි කියලා ගණනවයිද කියලා ලංකාවේ. නෑ එහෙම නෙමෙයි. ඒකේ මාර ලොකු ගණිතයක් තියෙනවා. ඒක මෙහෙම කිව්වට කොහොමද තේරුම් ගන්න බෑ. ඒවා වෙනම ඉගෙන ගන්න තියෙනවා ස්ටැටිස්ටික්ස් වගේ ඩිග්‍රී වලදී. ඒ කියන්නේ යම් වර්ග කිලෝමීටරයක් ඇතුලේ විහිදෙන සත්තු ගන්න විහිදෙන විදිහක් තියෙනවා. දැන් මේ රිලව් නම් ඒක යම් හැසිරීමක්. ඊට පස්සේ දඩුල එන්නු නම් ඒක යම් හැසිරීමක්. එහෙම විහිදෙන විදිහක් තියෙනවා. ඒ වර්ග කිලෝමීටරයකට ඒ සත්තු දැම්මාම මේ හැමෝම සමාකාරව විහිදෙන්නේ නැහැ. 30ක ඊතර 10ක සෙට් එකක් මෙතන 5ක සෙට් එකක් ඔතන. ඕමම කී විහිදෙන රටාවක් තියෙනවා. ඒකට ඉක්වේෂන් එකක් තියෙනවා. එතකොට මේ මිනිස්සු වාර්තා කරන විදිහට මේගොල්ලෝ වාර්තා එකතු කරගත්තාට පස්සේ ඒගොල්ලන්ට ඒක හරහා මේ මැතමැටික්ස් මොඩල් එකක් තියෙනවා. ඒක හරහා අපෝහණය කරන්න පුළුවන් සාමාන්‍යයෙන් මේ ප්‍රදේශය තුළ කීයක් ඉන්නද කියලා. ওই විදිහට එක එක සත්තුන්ගෙන් චර්යා රටාවලට දාලා වෙන වෙනම මැතමැටික්ස් මොඩල් තියෙනවා. ඒ මොඩල් එකක් කරහා පිටිපස්සට ගිහිල්ලා අන්තිමට හොයාගන්නවා සාමාන්‍ය නිදහසේ හැසිරෙන මුළු සත්තු ගන්න කීයද කියලා. නැතුව එක එක කෙනා පුරවල දෙන කොළවල ඉන්න ඉලක්කම් ටික එකතු කරලා මුළු සත්තු ගන්න දානවා නෙමෙයි. ඒක ලොකු කියන්නේ ඒක අර මම දැක්ක නිවුස් වල සහ Facebook එකේ එහෙම හරි මේ අර ගම් විහිළුවට අරන් තිබ්බා. ඒ කියන්නේ එහෙම පුළුවන් ද ගෙවල් වල ඉන්න ගෙවල් අවට ඉන්න සත්තු ගණන් කරලා මුළු සත්තු ගණන් ඉන්න කියලා. එහෙම අපෝහණය කරන්න පුළුවන් විදියක් තියෙනවා. මොකද අපි හිතනට වඩා ඔය ඕක ලොකු සබ්ජෙක්ට් එකක්. ස්ටැටිස්ටික්ස් කියන එක සහ ඒ සංඛ්‍යා විද්‍යාව කියන එක. මේ ඒකයි ඒගොල්ලෝ එහෙම කරන්නේ. මොකද මේ මම දැක්කා රුපියල් කෝටි 7ක්ද කොහෙද වියදම් කරනවලු ඒ ලංකාව පුරාවට ඒ කොළ පත්‍රිකා ටික බෙදලා දීලා මේ ඒ සත්තු ගාන එක ගයින්ද. එතකොට ඒක කෝටි 7කින් ගයින්න පුළුවන් කියන ලොකු දෙයක් ඔය සත්තු ටික. මුළු ලංකාවේ ඉන්න සත්තු ගයිනවනේ කෝටි 7කින්. ඉතින් අර මිනිස්සු හරියට පුරවලා දුන්නොත් ඒ කොළ ටික හරියට මේ මැත්ස් මොඩල් එකෙන් අපෝහණය කරගන්න පුළුවන් මේ මුළු සත්තු ගණන් කීය කීයද ඉන්නේ කියලා. නැතුව අර කොළ ටික එකතු කරලා ගයින්නවා නෙමෙයි.